මැජික් ලෝකයේ දහස් ගණනක් මන්ත්‍ර තිබුණත් ඒ අතරින් 3ක් තියෙනවා අකෙප මන්ත්‍ර. එහෙමත් නැත්නම් unforgivable curses කියලා හඳුන්වන. මේ එක මන්ත්‍රයක් හරි පාවිච්චි කරපු කෙනෙක්ට ලැබෙන එකම දඬුවම තමයි ඇස්කබාන් හිරගෙදර ජීවිතාන්තය දක්වා සිරගත වීම. හැබැයි ඔබ කවදා හරි හිතුවද මේ මන්ත්‍ර නිර්මාණය වුණේ කොහොමද කියලා? මේව පාවිච්චි කරන මන්ත්‍රකාරයාගේ ආත්මයට සිද්ධ වෙන්නේ මොකද්ද? අද සැගවුණු කතා Hidden Tales SL තුලින් අපි හෙළි කරනවා මැජික් ලෝකයේ තියෙන බියකරුම මන්ත්‍ර 3ක සැගවුණු ඉතිහාසය. අපේ ලයිස්තුවේ පළමු මන්ත්‍රය තමයි ඉම්පීරියෝ. මේ මන්ත්‍රය පාවිච්චි කරලා ඕනෑම කෙනෙක්ව Tamanගේ පාලනයට ගන්න පුරුවම්. මේකේ තියෙන බියකරු බව තමයි මේ මන්ත්‍රයට හසු වුණු කෙනෙක්ට Taman කරන්නේ මොකක්ද කියලා දැනෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ හරියට සිහිනයක ඉන්නවා වගේ. මේ මන්ත්‍රය මුලින්ම නිර්මාණය වුණේ මධ්‍යතන යුගයේදී Tamanගේ සතුරන්ගෙන් රහස් දැනගන්න සහ ඔවුන්ව ලේවැගිරීමකින් තොරව මෙල්ල කරන්නයි. හැබැයි වොල්ඩමෝට්ගේ කාලයේදී මරණ භක්ෂකයන් බොහෝ දෙනෙක් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ව Tamanගේ අතකොළු බවට පත් කරගත්තේ මේ මන්ත්‍රය පාවිච්චි කරලයි. මේකෙන් බේරෙන්න පුළුවන් වෙන්නේ ඊටාම ශක්තිමත් මනසක් තියෙන කෙනෙක්ට විතරයි. දෙවනි මන්ත්‍රය තමයි ක්‍රූසියෝ. මේක නිර්මාණය කරලා තියෙන්නේ පිරිසිදු වදහිංසාව වෙනුවෙන්මයි. මේ මන්ත්‍රයට හසු වුණු කෙනෙක්ට දැනෙන්නේ Tamanගේ ඇඟ ඇතුලේ තියෙන ඇටකටු පිහියකින් කපනවා වගේ හෝ ඇඟම ගිනි ගන්නවා වගේ අතිශය දරුණු වේදනාවක්. මේ මන්ත්‍රය සාර්ථකව කරන්න නම් මන්ත්‍රය කරන කෙනාගේ හිතේ තව කෙනෙක්ට රිදවන්න තියෙන දැඩි ආශාව තියෙන්නම ඕනේ. බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් විසින් නෙවිල් ලොන්ග්බොටම්ගේ දිමව්පියන්ට මේ මන්ත්‍රය දිගින් දිගටම පාවිච්චි කිරීම නිසා ඔවුන්ගේ සිහිබුද්ධිය පවා නැති වුණා. මේක පාවිච්චි කරන කෙනාගේ ආත්මය කෙමෙන් අඳුරු වෙන්න මේ වේදනාව දැකීමේ සතුට බලපානවා. අකප මන්ත්‍ර අතරින් වඩාත්ම බියකරු මන්ත්‍රය තමයි අවාඩා කෙඩාව්රා. කොළපැහැති ආලෝක ධාරාවක් එක්ක එන මේ මන්ත්‍රයට හසු වුණු කෙනෙක්ට කිසිව ලේවැගිරීමක් හෝ තුවාලයක් වෙන්නේ නැහැ. ඔවුන් ක්ෂණිකව මිය යනවා. හැබැයි මේ මන්ත්‍රය කරන්න නම් මන්ත්‍රකාරයාගේ හිතේ ඊටාම තද මරණීය චේතනාවක් intent to kill තියෙන්නම ඕනේ. ඔබ දන්නවද අවාඩා කෙඩාව්රා කියන වචනේ තේරුම මොකක්ද කියලා? මේක පැරණි ඇරමයික් භාෂාවෙන් ආපු එකක්. එහි තේරුම මම කතා කරන විට විනාශ වේවා යන්නයි. මැජික් ලෝකයේ මේ මන්ත්‍රයෙන් බේරුණ එකම පුද්ගලයා හැරි පොටර් විතරයි. ඒකට හේතුව ඔහුට ලැබුණු ඔහුගේ මවගේ පරිත්‍යාගශීලී ආදරේ ආරක්ෂාවයි. අකෙප මන්ත්‍ර පාවිච්චි කිරීම සාමාන්‍ය වැරද්දක් නෙමෙයි. මැජික් ලෝකයේ නියතියට අනුව කෙනෙක් තවත් කෙනෙක්ව අවාඩා කෙඩාව්රා මන්ත්‍රයෙන් මරා දැමූ සැනින් ඒ මිනිමරුම කල පුද්ගලයාගේ ආත්මය සෝල් කෑලිවලට කැඩ යනවා. මිනිමරුම කියන්නේ ස්වභාවධර්මයේ නියතියට විරුද්ධ අතිශය අස්වාභාවික ක්‍රියාවක්. මන්ත්‍රකාරයෙක් මේ මන්ත්‍රය පාවිච්චි කරද්දී ඔහුගේ ආත්මයේ පිරිසිදු බව නැති වෙලා ඒක දුර්වල වෙනවා. වොල්ඩමෝට් කලේ මෙන්න මේ විදිහට කැඩුණු තමන්ගේ ආත්මයේ කොටස් අරගෙන ඒවා හෝක්‍රක්ස් ඇතුලේ හංගපු එකයි. හැබැයි ඒකෙන් වුණේ ඔහුගේ ආත්මය කෙමෙන් මනුෂ්‍ය ස්වභාවයෙන් ඉවත් වෙලා බිහිසුරු අමනුෂ්‍ය තත්වයකට පත්වීමයි. අකෙප මන්ත්‍ර තුනම නිල වශයෙන් තහනම් කරලා අකෙප කියලා නම් කළේ 1717 වර්ෂයේදී. ඒ කාලේ හිටිය මැජික් ඇමතිවරයෙක් වන උලික් ගෑම්ප් විසින් මේ නියතිය ගෙනාවා. මීට පෙර මේ මන්ත්‍ර යුද්ධවලදී සහ ආරාවුල්වලදී බහුලව පාවිච්චි වුණත් ඒවායේ තියෙන බියකරු බව නිසාම මන්ත්‍රණ සභාව තීරණය කළා මේවා පාවිච්චි කරන ඕනෑම කෙනෙක්ව නඩු විභාගයක් තොරව ඇස්කබාන් යවන්න. හැබැයි ඉතිහාසයේ එක අවස්ථාවකදී මේ තහනම ඉවත් කළා. ඒ තමයි පළමු මන්ත්‍රකාර යුද්ධයේදී. එවන සිටිය බාටමියස් ක්‍රවුච් සීනියර් විසින් අවුරූලන්ට අවසර දුන්නා මරණ භක්ෂකයන්ට විරුද්ධව මේ අකැප මන්ත්‍ර පාවිච්චි කරන්න. ඒ කියන්නේ නියතිය රකින්න අයත් නියතිය කඩන අය වගේම දරුණු වුණු අඳුරු කාල පරිච්ඡේදයක් මැජික් ලෝකයේ තිබුණා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මන්ත්‍ර තුනම පදනම් වෙලා තියෙන්නේ කෙනෙක්ගේ නිදහස, ශරීරය සහ ජීවිතය උදුර ගැනීම මත. මන්ත්‍රයකින් කෙනෙක්ව පාලනය කරනවට වඩා, වදතිරනවට වඩා සහ මරා දැමීමට වඩා දරුණු අපරාධයක් මැජික් ලෝකයේ තවත් නැහැ. ඒ නිසයි ඒවා අකෙප මන්ත්‍ර ලෙස හඳුන්වන්නේ. ඉතින් මේ මන්ත්‍ර තුනෙන් ඔබ වඩාත් බය හිතෙන මන්ත්‍රයේ විදිහට දකින්නේ මොකක්ද? ඉම්පීරියෝ මන්ත්‍රයෙන් කෙනෙක්ව රූකඩයක් කරනවද? එහෙමත් නැත්නම් ක්‍රූසියෝ වලින් දෙන වදහිංසාවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් අභිරස කතාවකින් අපි ආයෙත් හමු වෙමු. සැගවුණු කතා Hidden Tales SL subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ජය වේවා!